ලැබුවා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද ඔයාලා හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. අද මම මේ vlog එකෙන් අරගෙන එන්නේ අපේ මහගෙදර අපි අවුරුදු සමරපු විදිහ. උදේ පාන්දරින්ම නැගිටලා කිරි උතුරවල ඉවර වෙලා නැකතට මේ අපේ ආච්චි අම්මා කිරිබත් හදන ගමන් තමයි ඉන්නේ. ආච්චි අම්මට උදව්වක් විදිහට උන්න මමත් හදලා දුන්නා මං කන්න ආසම හැඳි කෑම. මේක හරි ලේසියෙන් හදන්න පුළුවන් කෑමක්. ඉතින් මං එයාට උදව්වක් විදිහට තමයි මේක හැදුවේ. මේ තියෙන්නේ සබරගමුවට විතරක් ආවේනික වුණු හත් මාළුව. මේ හත් මාළුවේ ප්‍රධාන අමුද්‍රව්‍ය තමයි අවුරුදු කාලෙට හැදෙන කජු. කජුත් එක්ක මේකට තව දාලා තියෙනවා කොස් ඇට, තම්පලා, වට්ටක් කදලු, තිබ්බටු, මෑ කරල්, අල මේ දේවල් දාලා තමයි මේ හත් මාළුව අපේ ආච්චි අම්මා හැම අවුරුද්දෙම අවුරුද්දට හදන්නේ. දැන් ලෑස්ති වෙන්නේ වැඩ අල්ලලා ගනුදෙනු කරාට පස්සේ ඉස්සෙල්ලාම අපි කරන්න ආසම අපි බලන් ඉන්නම නැකත. ඒ කියන්නේ ආහාර අනුභව කරන නැකත. අපේ ආච්චි අම්මා තමයි අපේ ගෙදර ගෘහමූලිකයා. ඉතින් එයා මේ පොල් තෙල් පහන ලෑස්ති කරලා මේ ලෑස්ති වෙන්නේ අපි හැමෝටම කිරිබත් කවන්න. මේ අවුරුද්ද ටිකක් අපිට විශේෂයි. අපේ ගෙදර අපේ අම්මා ඉන්නේ රට. එතකොට අපේ පුංචි එයාගේ පවුලත් එක්ක ඉන්නේ කටුනායක. එතකොට මාමත් ඉන්නේ කොළඹ. ඉතින් මේ අවුරුද්දේ අපේ මාමලා ඇවිල්ලා ඉන්නා අපිත් එක්ක අවුරුදු සමරන්න. ඉතින් මේක ටිකක් අපිට විශේෂයි. මොකද වෙනදාට මේ ගෙදර අවුරුදු සමරන්නේ අපේ ආච්චි අම්මයි සීයයි මමයි. ඉතින් මේ ආහාර අනුභව නැකත වෙලාවේ අපේ ආච්චි අම්මා ලෑස්ති වෙන්නේ ඉස්සෙල්ලාම එයාත් බත් කටක් කාලා මාමට බත් කවන්න. මේ අපේ මාමා. ඒ කියන්නේ අපේ ආච්චි අම්මගේ දෙවෙනි පුතා. ඒ වගේම තමයි අපේ ආච්චි අම්මට ඉන්න එකම පුතා. එතකොට මේ ඊළඟට කිරිබත් කන්නේ අපේ නැන්දි. මෙන්න ඊළඟට කිරිබත් කන්න ඉන්නේ මම තමයි අපේ ආච්චි අම්මට ඉන්න ලොකුම මිනිබිරි. එතකොට මේ ඉන්නේ අපේ සීයා. දැන් මේ ලෑස්ති වෙන්නේ සීයා අතින් මාමයි මමයි කිරිබත් කන්න. බලන්න මේ පාර අපේ ගෙදරට
අවුරුදු අරගෙනාව අපේ අවුරුදු කුමාරී ඉන්නවා. අවුරුදු කුමාරයා නම් මේ වීඩියෝ එකේ නැහැ. මේ ඉන්නේ අපේ චූටි අවුරුදු කුමාරී. එතකොට මේ අරගෙන යන්නේ අපේ ගෙදර හැම අවුරුද්දෙම අපි චාරිත්‍රාක් විදිහට කරන අවුරුදු කුමාරයාගේ අවුරුදු ගොඩ. අවුරුදු කුමාරයාට ගෞරවයක් විදිහට මේකට අපි පහන්තිරයකුත් පත්තු කරනවා. එතකොට මේ අපේ සීයා අවුරුදු කුමාරයාගේ අවුරුදු ගොඩ තියන්න තමයි මේ තැනක් ලෑස්ති කරන්නේ. මේ තමයි අපේ මහගෙදර මේ පාර අපි අවුරුදු සමරපු විදිහ. ඉතින් ආයෙමත් ඉක්මනටම ලස්සන vlog එකක් අරගෙන මම ඔයගේ ළඟ බලන්න එන්නම්. ඉතකන් මේ වීඩියෝ එකට like කරලා, comment කරලා, share කරලා මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. Bye!